ගොඩක් වෙලාවට කඩේකින් පළතුරක් ගන්න ගියොත් එහෙම ඔයාලා දැකලා තියෙනව නේද? ඇපල් දොඩම් වගේ පළතුරු වල පොඩි අංකයක් ගාපු ස්ටිකරයක් තියෙනවා. අද අපි බලමු මොකක්ද ඒ ස්ටිකර් එකෙන් කියවෙන්නේ කියලා. ඒකෙන් සරලව කියවෙන්නේ ඒ පළතුර වගා කරපු ආකාරය. ඒ කියන්නේ ඒක හදලා තියෙන්නේ කාබනික පොහොර භාවිතා කරලාද, කෘමිනාශක, රසායන ද්‍රව්‍ය භාවිතා කරලාද? එහෙම නැත්නම් DNA ප්‍රතිසංයෝජිත තාක්ෂණය උපයෝගී කරගෙන හදන වගාවකින්ද කියලා. මේ ස්ටිකර් එකේ ගහලා තියෙන අංක 5ක් තිබිලා ඒ අංකේ පටන් ගන්නේ 9 ඉලක්කමෙන් නම් ඒ පළතුර වගා කරලා තියෙන කාබනික වගාව භාවිතා කරලා. ඒ කියන්නේ කිසිම රසායනික පොහොරක් භාවිතා කරලා නැතුව තමයි ඒ පළතුර හදලා තියෙන්නේ. ඒ වගේම මේ ස්ටිකර් එකේ ගහලා තියෙන අංකේ ඉලක්කම් 4ක අංකයක් වෙලා ඒ අංකේ පටන් ගන්නෙ 3 ඉලක්කමින් හරි 4 ඉලක්කමින් හරි නම් ඒ පළතුර ලබා ගන්නව ගාවට කෘමිනාශක, රසායනික පොහොර වගේ දේවල් භාවිතා කරලා තියෙනවා. මේ ස්ටිකර් එකේ තියෙන අංකේ ඉලක්කම් 5ක් තිබිලා ඒක පටන් ගන්න 8 ඉලක්කමෙන් නම් ඒ පළතුර හදලා තියෙන්නේ නවීන ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය භාවිතා කරලා හදන නව ප්‍රභේද වලින් හදපු වගාවක්. ඒ කියන්නේ වර්තමානයේ වෙන විට ගොඩක් ඵලදාව දෙන අඩු කාලෙකින් අස්වැන්න ලබා ගන්න පුළුවන් ශාක ප්‍රභේද නිපදවල තියෙනවානේ. අන්න ඒ වගේ වගාවකින් තමයි ඒ පළතුර අරන් තියෙන්නේ.